අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම සර්කිට් ගෙදර YouTube නාලිකාවට. අද අපි හදන්න යන්නේ තවත් ඉමර්ජන්සි ලයිට් එකක්. මේ දවස්වල ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙන ඉමර්ජන්සි ලයිට් එක. ඒ කියන්නේ ලයිට් ගියහම පත්තු වෙන ඔටෝ ඔන් වෙන ඉමර්ජන්සි ලයිට් එකක්. මේ තියෙන්නේ 4007 1N4007 කියන ඩයෝඩ් එක. අපි හැමෝම දන්න 1N4007 කියන ඩයෝඩ් එකක් අපිට මේකට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට මේකට අවශ්‍ය කරනවා මෙන්න මේ වගේ 1K රෙසිස්ටර් එකක් 1K රෙසිස්ටර් එකක් අපිට ඕන කරනවා මේකට. මේ තියෙන්නේ 1K රෙසිස්ටර් එකක්. ඒ වගේම අපිට තව මේකට ඕන කරනවා මෙන්න මේ ට්‍රාන්සිස්ටර් එක. මේ ට්‍රාන්සිස්ටර් එක තමයි මේ තියෙන මම මේක පෙන්නන්නම්. මේ විදිහට පින් ටික මේකේ නවා ගන්න. එතකොට අපිට මේ වැඩේට මේක ගොඩක් පහසුයි. කියන්නේ මේ ඉමර්ජන්සි ලයිට් එක අපිට හදා ගන්න පහසුයි මෙන්න මේ විදිහට ට්‍රාන්සිස්ටර් එකේ පින් ටික නමා ගත්තම. ඉතින් මේ ට්‍රාන්සිස්ටර් එකේ නම්බර එක තමයි D882 කියන ට්‍රාන්සිස්ටර් එක. මේ තියෙන්නේ D882 කියන ට්‍රාන්සිස්ටර් එක. මේකේ මෙන්න මේ විදිහට අංක තියෙන පැත්ත මූණ පැත්තට හරවගෙන මෙන්න මේ විදිහට අපි දැන් පරිපථය හදන්න පටන් ගමු. ට්‍රාන්සිස්ටර් එකේ මෙන්න මේ දකුණු අංක තියෙන පැත්ත මූණ පැත්තට තියාගත්තම දකුණු පැත්තට වම් පැත්තට මේ විදිහට EN ටිකක් තියාගෙන 4007 ඩයෝඩ් එකෙත් පින් දෙක දෙපැත්තට EN ටිකක් තියාගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේ සුදු පාට ඉර තියෙන පැත්ත ඩයෝඩ් එකේ සුදු පාට ඉර තියෙන පැත්ත සහ සුදු පාට ඉර නැති පැත්ත මෙන්න මේ විදිහට තියලා මෙන්න මෙහෙම දෙපැත්තට සම්බන්ධ කරගන්න ඕන. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න. හරි. පැහැදිලි කියලා මම හිතනවා. ඩයෝඩ් එකේ පැත්ත හරියට බලලා මෙන්න මේ විදිහට තියලා සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ අපි ගන්න ඕන මෙන්න මේ 10 watt LED chip එක. මේක watt 10ක LED chip එකක්. ඔයාලා ගොඩක් දන්නවා ඇති මේක අර ෆ්ලෑෂ් ලයිට් වලට ගන්න chip එක LED chip එක. මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ. LED chip එක 10 watt LED chip එක ලොකු ගාණක් වෙන්නේ නැහැ මේක. මේකෙ මේ පෙන්නන මේ දෙපැත්තේ ධන ඍණ දෙපැත්ත මේකේ සටහන් කරලා තියෙනවා. ඒකේ ධන ඍණ දෙපැත්ත බලලා මෙන්න මේ විදිහට තියලා මේ ට්‍රාන්සිස්ටර් එකේ මැද පින් එකට මේක අපි සම්බන්ධ කරගන්න ඕන. මම මේක පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තියලා අපි මේක සම්බන්ධ කරගන්න ඕන. හරි. මේ ඍණ පැත්ත LED chip එකේ ඍණ පැත්ත තමයි මැද පින් එකට සම්බන්ධ කරේ. LED chip එකේ ඍණ පැත්ත තමයි ට්‍රාන්සිස්ටර් එකේ මැද පින් එකට අපි සම්බන්ධ කරේ. හරි. ඊට පස්සේ අපි මෙන්න මේ රෙසිස්ටර් එක අරගෙන රෙසිස්ටර් එකේ එක කොනක් මේ 1K රෙසිස්ටර් එකක් මේක 1K රෙසිස්ටර් එකක් රෙසිස්ටර් එකෙත් අපි කොන් දෙකට EN ටිකක් ගාගමු. මොකද එහෙම කරන්නේ එතකොට මේක විතර පහසුවෙන් පාස්සන්න පුළුවන් නිසා. මේ විදිහට අරගෙන අපි දැන් මේ රෙසිස්ටර් එකේ එක කොනක් මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන ට්‍රාන්සිස්ටර් එකට. මේ මම පෙන්නන විදිහට මේක සම්බන්ධ කරගන්න. ඊට පස්සේ රෙසිස්ටර් එකේ ඉතුරු කොන අරගෙන මෙන්න මේ LED chip එකේ ධන පින් එකට සම්බන්ධ කරගන්න ඕන මෙන්න මේ විදිහට. මේ LED chip එකේ ධන පින් එකට මේක මෙහෙම අපි සම්බන්ධ කරගන්නවා. හරි. ඒකත් අපි සම්බන්ධ කරගෙන ඉවරයි.
ඊට පස්සේ පරිපථය පැහැදිලිව පේනවා ඇති. මං හිතන්නේ ඔයාලට පරිපථය දැන් හදපු විදිය පැහැදිලි ඇති. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. ඕන දෙයකට උත්තර දෙන්න. ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මං හිතනවා. දැන් මෙන්න මේ තියෙන මේ ලිතියම් අයන් බැටරි තුනක් අරගෙන මං හදාගනිපු බැටරි පැක් එක. මේක 12 වෝල්ට් බැටරි පැක් එකක්. මේ 12 වෝල්ට් බැටරි පැක් එකක් මේ තියෙන්නේ BMS සර්කිට් එකක් මේකට සම්බන්ධ කරලා මේක මේ හදලා තියෙන්නේ. මේක හදාගන්න විදිය මම මේ ෆොටෝ එකක් දාලා තියෙනවා. මේ ඩයග්‍රෑම් එක බලාගෙන ඔයාලා හදාගන්න. මේ තියෙන්නේ ඒ සර්කිට් එක හදන විදිය. මේ තියෙන්නේ 3.7 ලිතියම් අයන් බැටරි. මේ මොඩියුල් එක මේ ෆොටෝ එක පෙන්නලා කඩෙන් මිලදී ගන්න පුළුවන්. විශාල මුදලක් වෙන්නේ නැහැ මේවා. සාමාන්‍ය පොඩි ගණනකට ගන්න පුළුවන්. හරි. එහෙනම් බැටරි පැක් එක හදන හැටි තේරුම් යන්න ඇති. මේ බැටරි පැක් එකේ කෙලින්ම 12 වෝල්ට් එන බැටරි පැක් එකක්. මේ තියෙන 3.7 ලිතියම් අයන් බැටරි තුනක් එකට ශ්‍රේණිගත කරලා තමයි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. මේ බැටරි මැනේජ්මන්ට් සිස්ටම් එක හරහා කිසිම ඕවර් චාර්ජ් වීමක් වෙන්නේ නැහැ. බැටරි ඉතාම ආරක්ෂිතව මේක චාර්ජ් කරන්න පුළුවන් අපිට. හරි. දැන් අපි මෙන්න මේ වගේ වයර් කෑල්ලක් අරගෙන මේ ලිතියම් අයන් බැටරි පැක් එකේ මේ මොඩියුල් එකේ ධන පැත්තට සහ ඍණ පැත්තට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න ඕන. ධන පැත්තට මම දුඹුරු පාට වයර් එකත් ඍණ පැත්තට කහ පාට වයර් එකත් මෙන්න මේ විදිහටම සම්බන්ධ කරගත්තා. ඒ කියන්නේ මේ වෝල්ටේජ් අවුට් කරන තැන තමයි මේ අපි මේ වයර් දෙක සම්බන්ධ කරගන්නේ. මෙන්න මේ විදිහට මම පෙන්නන්නම්. මේ තියෙන ධන පැත්තට දුඹුරු පාට වයර් එක සම්බන්ධ කරා, ඍණ පැත්තට කහ පාට වයර් එක සම්බන්ධ කරා. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අපි හදපු සර්කිට් එක අරගෙන මේ සර්කිට් එක මම මේ පෙන්නන විදිහට ඔයාලා මේක සම්බන්ධ කරගන්න. මෙන්න මේ ඍණ වයර් එක අරගෙන මෙන්න මෙහෙම තියලා මේ ට්‍රාන්සිස්ටර් එකේ මෙන්න මේ පින් එකට මෙහෙම සම්බන්ධ කරගන්න ඍණ වයර් එක. හරි. ඊට පස්සේ මේ ධන වයර් එක අරගෙන මෙන්න මෙතෙන්ට තියලා මෙහෙම සම්බන්ධ කරගන්න. මෙන්න මෙහෙම තියලා ධන වයර් එක චිප් එකේ ධන පැත්තට මෙහෙම සම්බන්ධ කරගන්න ඕන. හරි. මේක මේ රත් කරත් පොඩ්ඩක් පරිස්සමෙන් කරගන්න. මොකද ගැලවෙනවා අර පැත්තක. හරි. දැන් හරි. දැන් අපි පරිපථය සාමාන්‍යයෙන් 90ක් විතර හදලා ඉවරයි. දැන් අපි බලමු මේක කොහොමද charge කරගන්නේ කියලා. මේක charge කරගන්න විදිහ දැන් මම පෙන්නන්නම් ඔයාලට කොහොමද අපි මේක charge කරගන්නේ කියලා. හරි. මේ දැන් පේන්නේ බැටරිය, කියන්නේ power එක නැති අවස්ථාවේදී මේ ලයිට් එක පත්තු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගෙදර ලයිට් නැති වෙලාවට ගියපු ගමන් මේ ලයිට් එක පත්තු වෙනවා. හරි. දැන් අපි මෙන්න මේ වගේ DC ජැක් බේස් එකක් ගන්න ඕන. මේ DC ජැක් බේස් එකේ මෙන්න මේ මෙහෙම අල්ලගත්ත මේ ලොකු පින් එක මම පෙන්නන පින් එක තමයි ධන පින් එක. ධන වයර් එක මේ DC ජැක් බේස් එකේ ඒත් එක්කම දකුණු පැත්තෙන් තියෙන පොඩි පින් එක තමයි ඍණ පින් එක. මැද තියෙන පොඩි පින් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ DC ජැක් බේස් එකට මෙන්න මෙහෙම සම්බන්ධ කරලා ගනිපු වයර් දෙක අරගෙන අපි ඒකත් සම්බන්ධ කරමු. මෙන්න මේ විදිහට මම පෙන්නන විදිහට සම්බන්ධ කරගෙන මේ දුඹුරු පාට වයර් එක තමයි ධන වයර් එක. මේ දුඹුරු පාට වයර් එක අපි අරගෙන මෙන්න මෙහෙම තියලා මේ චිප් එකේ ධන පැත්තට සම්බන්ධ කරගන්න ඕන. ඒ වගේම ඍණ වයර් එක අරගෙන මෙන්න මේ මම පෙන්නන විදිහට මේ රෙසිස්ටර් එකේ මෙන්න මේ පැත්තට මම පෙන්නන විදිහට මේක සම්බන්ධ කරගෙන මේ ඍණ වයර් එක. මෙන්න මේ මම පෙන්නන විදිහට සම්බන්ධ කරන් ඍණ වයර් එක. මෙන්න මෙහෙම.
රින වයර් එක මෙහෙම තියලා සම්බන්ධ කරගන්න ඕන. හරි. පැහැදිලි ඇති. මේක හොඳට එහෙම තියලා සම්බන්ධ කරගන්න. මේ අපි සම්බන්ධ කරේ රින වයර් එක. එහෙම සම්බන්ධ කරගත්ත. දැන් හරි. දැන් ගොඩක් දුරට අපේ වැඩේ ඉවරයි. මේ තියෙන මෙන්න මෙහෙම වැඩේ කරලා ඉවරයි. දැන් අපේ charge කරන විදිහ අපි මේකට සම්බන්ධ කරලා ඉවරයි charging port එක. දැන් බලමු මේ කොහොමද charge කරගන්නේ කියලා. ඒ කියන්නේ මේකටත් power එක දුන්නම මේ light එක off වෙන්න ඕනේ. ඒ කියන්නේ current එක volt ගෙදර light ආපු වෙලාවට මේ light එක off වෙනකොට මේක emergency light එකන්නේ. light ආපුවම light එක off වෙනවා. light ගියපුවම මේ light එක on වෙන්න ඕන. හරි. දැන් අපි පරිපථය අපි සම්පූර්ණ කරලා ඉවරයි. මේක charge කරන්න ගන්න අපි මෙන්න මේ වගේ 12 volt 1 ampere power supply එකක්. මේක තමයි අර Wi-Fi router වලට එන power supply එක තමයි මේ අරගෙන තියෙන්නේ. Wi-Fi router වලට එන power adapter එක තමයි මේ තියෙන්නේ 12 volt power adapter එක. මේක 1 ampere හරි milli ampere 500 හරි ප්‍රශ්නයක් නැහැ ගන්න. මේ Wi-Fi router වලට එන power adapter එක තමයි මේ තියෙන්නේ. හරි. දැන් අපි ඒක power කරලා අපි මේකට power අපි emergency light එකට light එක දීලා බලමු මේ කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් මේ තියෙන්නේ මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ chip එක රත් වෙන්නේ නැහැ. සමහරු කියයි මේ LED chip එක රත් වෙනවා කියලා. නෑ, එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ LED chip එක පොඩ්ඩක්වත් රත් වෙන්නේ නැහැ. හරි. දැන් මේ power දුන්නම light එක off වෙනවා. බැටරිය charge වෙනවා. battery pack එක charge වෙන්න ගන්නවා. light එක off වෙනවා. ඒ කියන්නේ දැන් මේ light ගියපු ගමන් දැක්ක නේද? light ගියපු ගමන් emergency light එක වගේ පත්තු වෙනවා. හරි. එහෙනම් වීඩියෝ එක ඉවරයි. ඉතින් හදලා බලලා කියන්න ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් තිබුණොත් comment section එකේ comment එකක් දාන්න. එහෙනම් නැවත හමු වෙමු. ගිහින් එන්න channel එක subscribe කරන්න. නැරඹුවට ගොඩක් ස්තුතියි.